ඔයාලගේ Windows operating system එක තියෙන කම්පියුටර් එක drive එකක් එහෙම නැත්නම් partition එකක් බොහොම පහසුවෙන් hide කරගන්න පුළුවන් සරල උපක්‍රමයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ සරල උපක්‍රමය භාවිතා කරලා වුණත් ඔයාලට පුළුවන් ඔයාලගේ දත්තවල ආරක්ෂාව තහවුරු කරගන්න. ඉතින් මේ වැඩේ කරන්න මෙන්න මේ විදිහට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ Windows Explorer එක මෙන්න මේ විදිහට open කරන්න. ඒ කියන්නේ ඔයාලගේ this PC එක මෙන්න මේ විදිහට open කරලා ඊට පස්සේ ඔයාලා යන්න ඕන මෙන්න මේ manage කියන එකට. ඊට පස්සේ මෙතනින් disk management ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පෙන්නනවා ඔයාලගේ PC එකේ තියෙන drive සියල්ල මෙන්න මේ විදිහට. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට hide කරන්න අවශ්‍ය drive එක. ඒ කියන්නේ ඔයාලට හංගන්න අවශ්‍ය drive එක තෝරගන්න. ඊට පස්සේ ඒක උඩ මෙන්න මේ විදිහට right click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ change drive letter and paths කියන option එක select කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් පෙන්නාවේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් මෙන්න මේ drive එක select වෙලා තියෙද්දි මෙතනින් remove කියලා දෙන්න. එතකොට මෙන්න මේ වගේ message එකක් එවි. ඔයාලා ඒක yes කියලා දෙන්න. හරි අපේ වැඩේ ඉවරයි. ඉතින් මම මෙතෙන්දි hide කරේ මගේ E කියන partition එක. අපි ගිහිල්ලා බලමු. ඔව් ඔයාලට පේනවා මගේ E partition එක මෙතන පෙන්වන්නේ නැහැ. මම මෙන්න මේ විදිහට refresh කරලාත් බලනවා. ඔව් ඔයාලට පේනවා මගේ E drive එක දැන් මෙතන පෙන්වන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ විදිහට window එක close කරලා ආයි this PC එක open කරනවා. ඔයාලට පේනවා මගේ E drive එක දැන් මෙතන පෙන්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට hide කරපු drive එක නැවත unhide කරන්නේ කොහොමද කියන එකත් මම කියලා දෙන්නම්. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදිහට manage වලට ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් නැවතත් disk management ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ drive ටික පෙන්නනවා drive letters assign වෙලා තියෙන. ඒ කියන්නේ මෙන්න මේ CD කියලා drive letters assign වෙලා තියෙන්නේ අපි දැනට පෙන්නන partitions. මෙතන ඔයාලට පේනවා drive letter එකක් assign වෙච්ච නැති partition එකක් පෙන්නනවා. අන්න ඒක තමයි අපි hide කරපු drive එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඒ drive එක මෙන්න මේ විදිහට හොයාගෙන ඉතින් ඒක හොයා ගන්න ඔයාලට පහසුම විදිය තමයි මෙන්න මේ විදිහට drive letter එකක් assign වෙලා නැති partition එක තමයි අපි hide කරපු drive එක වෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේක right click කරන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕන මෙන්න මෙතනින් change drive letter and paths කියන option එකට. ඊට පස්සේ මෙතනින් ඔයාලා මෙන්න මේ add කියන button එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට window එක open වෙනවා. මෙතනින් ඔයාලා okay කියලා දෙන්න. ඔයාලට පේනවා එතකොටම අපේ partition එකට එහෙම නැත්නම් අපේ drive එකට letter එකක් assign වුණා. මෙතන E කියලා පෙන්නනවා. අපි ගිහිල්ලා බලමු. මම මෙතන අපේ window එක refresh කරනවා. ඔයාලට පේනවා අපේ hide වෙච්ච drive එක මෙන්න මේ විදිහට නැවතත් අපිට පේනවා. ඉතින් මේ ක්‍රමය සරල ක්‍රමයක් වුණත් ඔයාලට භාවිතා කරන්න පුළුවන් හදිසියකදී ඔයාලගේ දත්තවල ආරක්ෂාව තහවුරු කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ handy computer tips දැනගන්න ඕන නම් Observer X subscribe කරලා notification on කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.